මං මෙහෙම අහන්නද? අපේ ජීවිත කොච්චරනම් ඉක්මනට ගලාගෙන ගිහින් තියෙනවද? ඔව්. කාලය පුදුම තරම් ඉක්මනින් ගෙවිලා ගිහිල්ලා. බලන්නකෝ 2025 අවුරුද්දත් හරිම ඉක්මනින් ගෙවිලා ගිහිල්ලා. තවත් නොබෝ දිනකින් අපි දවස් 365ක් වෙච්ච මේ කාලය ගෙවලා අවසන් කරනවා. ගෙවුණු කාලය කොච්චර සුන්දර වුණත් අසුන්දර වුණත් අපිට ඒ අතීතයෙන් මිදිලා වර්තමානයේ ජීවත් වෙන්නම සිද්ධ වෙනවා. හෙට දවස සතුටින් බාරගන්න. ජීවිතේට වටිනාකම් එකතු කරගන්න සූදානම් වෙන්න. මම මෙතන ගත කරන 2025 අවුරුද්දේ අන්තිම දවස මේක. මේ හැම දේම දවසක හරි ලස්සන මතකයක් වේවි. ඉක්ම ගිය කාලය යලි කෙසේ නම් ගන්නද? සෑම මිනිත්තුවක්ම කියා දුන්නේ ජීවිතයට පාඩමක් මිස අන් කිසිවකුත් නොවේ. එක්වීම මෙන්ම වෙන්වීමද, හමුවීම මෙන්ම නික්ම යාම්ද, දුක මෙන්ම සතුටද යම් යම් ප්‍රමාණවලින් විටින් විට ජීවිතයේ ස්පර්ශ කළ වග 2025 නම් වූ නැවුම් පරිච්ඡේදයේ සතුටින් සටහනක් තබමි. ගෙවී ගිය කාර්තු දෙකෙහි බොහෝමයක් වූ මතක රාත්‍රීන් නිදිවර්ජිත කරන්නට සමත් වූ වග දන්නේ සිතත් ගණඳුරු රැයත් මාත් පමණකි. කෙසේ වුවද ජීවිතය නම් වූ ගිරි දුර්ගයේ තවත් එක් උස් බිමක් තරණය කළ අවසන් කළෙමි.